කුමක්ද ඔබ තිදෙනා පැමිණීමේ අරමුණ? කිසිවක් නැහැ. අපට අවශ්‍ය ඔබට සහාය වීමට. කුමක් නිසාද ඔබ ඇසතු වෘක්ෂය කරා යාමට තීරණය කළේ? ධානයන් ප්‍රගුණ කිරීමට. මේ වන පියසේදී එය කළ නොහැකිද? මා සොයන්නේ ජනශූන්‍ය භූමියක් සුජාතා. අපගේ මේ හමුව මේන් තවදුර ගෙන යාමට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය නැහැ බාධා කිරීමට. නමුත් ඒ උතුම් අරමුණට අපත් උපකාර කළ යුතුයි. අවසර දිය හැකිද? හා බාධාවක් නොමැතිනම් පමණක් ඊට අවසර දිය හැකියි. පෙරදා රාත්‍රී මා මහත් අසිරිමත් ස්වප්න පහක් දුටුවා. බුද්ධත්වයේ එහි අර්ථය. ප්‍රථම ස්වප්නයේ ලෙස මා දුටුවා. පළමු සිහිනය තුළ මහ බෝසතාණන් වහන්සේට පෘථුවිය සයනය විය. හිමාල පර්වතයේ හිස තබන කොට්ටය විය. දකුණු අත බටහිර සාගරයේය. වම් අත පෙරදිග සාගරයේය. පාද යුග්මේ දක්ෂිණ සාගරයේය. මෙය උතුම් සම්බෝධිය අවබෝධ කොට ලෝකයේ දසදිග ධර්මයේ පතුරවන බවට වූ පූර්ව නිමිත්තයි. දෙවන සිහිනය තුළ නාභි මණ්ඩලයෙන් පැන නැගුණු ඊතන ගසක් අහස උසට නැගී විහිදී ගියේය. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට ප්‍රකාශ කරන බවට වූ පූර්ව නිමිත්තයි. තුන්වන සිහිනය තුළ කළු හිස්සා සුදු පැහැති ශරීර ඇති ප්‍රාණීන් මහ බෝසතුන්ගේ දනහිසතෙක් වසාගත්හ. මෙය බොහෝ ජනයාට උන්වහන්සේගේ පිළිසරණ හිමිවන බවට වූ පූර්ව නිමිත්තයි. සිව්වන සිහිනය තුළ නොයෙක් පැහැයන්ගෙන් යුතු පක්ෂීන් සිව් දෙනෙකු සිව් දෙසින් පැමිණ මහ බෝසතුන්ගේ පාද මූලයෙහි වැටි සුදු පැහැයෙන් දිස්වන්නට විය. මෙය වනාහි බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුලයටම අයත් පිරිස් සම්බුදු සසුනේ පැවිද්ද ලබා උතුම් නිර්වාණය අවබෝධ කරන බවට වූ පූර්ව නිමිත්තයි. පස්වන සිහිනය තුළ මහත් අසූචි පර්වතයක් මත එම අසූචි පයේ නොවැකි ඔබ සක්මන් කරන ආකාරය. මේ ලෝකවාසීන් විසින් පුදනු ලබන සිව්පසේ ඇතුළු ලාභ සත්කාර කිසිවක් කෙරෙහි නොඇලී වාසය කරන බවට වූ පූර්ව නිමිත්තයි. ඔබගේ සප්නේ අරුත සත්‍යක් වේවිද? මායම සප්න පහ තුළ ඇති අර්ථය නොදුටුවා වුවත් මට අවශ්‍ය වන්නේ පරම විමුක්තිය. මා සොයනෙම මාර්ගය පරම විමුක්තියයි. ඒකායන නිර්වාණ මාර්ගයයි. ඔබටයි මේ කිරිපිඩු ආහාරය. මේ කිරිපිඩු ආහාරය සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කර ගැනීමට පෙර මා ගන්න අවසන් ආහාරය විය යුතුයි. එසේම සම්‍යක් සම්බෝධිය අද මාහට හිමිවන බව සත්‍යක් නම් මා අධිෂ්ඨාන කර ගඟදිය මත පා කරන මේ ස්වර්ණ පාත්‍රය උඩුගම් බලා ගමන් කළ යුතුයි. සුජාතා සිටුදීනියගේ කිරිපිඩු දානය පිළිගත් මහ බෝසතාණෝ මේ රංජා නදී තෙර සියලු බුදුවරයන් බුදුවන දිනෙහි බැස ස්නානය කරන්නා වූ සුප්‍රතිෂ්ඨිත නම් තොට සමීපයට ගොස් ස්නානය කොට පිරිසිදු වී සිවුරු මනාව පෙරවා හැඳ එම කිරිපිඩු දානය
පැළඳූහ. ඉනික්බිති එම ලක්ෂයක් අගනා රන්තලියගෙන අධිෂ්ඨාන කොට ගංදිය මත පාකර හැරියහ. කුමක්ද මේ පරීක්ෂාවේ අරමුණ? අදම මට බුදු බව ලැබේ නම් මේ ස්වර්ණ පාත්‍රය නදී ප්‍රවාහයේ විරුද්ධ දිශාවට ගමන් කළ යුතුයි. එසේ සිදු නොවේ නම් පාත්‍රය නදිය ගලා යන අතටම ගමන් කළ යුතුයි. එකෙනෙහිම එම රන්තලිය නෞකාවක් දියත් කලාක් මෙන් ගඟ මධ්‍යයට පාවී ගොස් උඩුගං බලා වේගයෙන් ගමන් කොට දිය සුලියක දැවටි දිය තුළ ගිලී ගියේය. ස්වර්ණ පාත්‍රය උඩුගම්බලා යාම මාහට ඒකාන්තයෙන්ම සම්‍යක් සම්බෝධි අත්වන බවට වූ පූර්ව නිමිත්ත. ඒ ඒකායන සත්‍ය ලෝකයේ සියලු මාරපාක්ෂික ධර්මයන් මාද පරාජය කොට මේ දුක්ඛිත සංසාර චක්‍රය අවසන් කරන බව. මෙදින තමන් සම්‍යක් සම්බෝධය අත්කරගන්නා බවට වූ ස්ථේර අධිෂ්ඨානය ඇතිව නේරංජා නදී තෙර පිහිටි ශ්‍රී මහා බෝධි මූලයේ වෙත වැඩම කළ මහබෝසතාණන් වහන්සේට අතරමඟදී හමු වූ සොත්තේ නම් බ්‍රාහ්මණයෙකු තමා රැගෙන යමින් තිබූ කුසතනවලින් අටමිටක් පූජා කොට ගියේය. එම කුසතන අටමිටගෙන ශ්‍රී මහා බෝධි මූලයේහි නැගෙනහිර පෙදෙසෙහි පර්යංකයක් පමණ තැන ඇතිරු සිද්ධාර්ථ මහබෝසතාණෝ එය බුද්ධත්වය උදෙසා වීරිය වැඩීමට සුදුසුම ජය භූමිය බව තීරණය කොට එහි වැඩහිඳ නැගෙනහිර දිශාවට මුහුණලා චතුරංග සමන්නාගත වීරිය උපදවා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ශ්‍රී මහා බෝධි වෘක්ෂයට පිටදී නැගෙනහිර දිශාව බලා වැඩ සිටිසේක. පෘථිවිය අන්තරික්ෂය සමාන මරණයකින් මේ සමන්විත වූවක්. එය මේ පත්‍රයට පමණක් සීමා නොවුවක්. ලෝකයේ සැමට මරණය අනිවාර්ය වූවක්. අප ලැබූ මේ ජීවිතය තුළ එසේනම් කුමක්ද මේ සැඟවුණු සත්‍යය? ඒ දෙය කුමක් වුවත් සත්වයාගේ පැවැත්මට හේතුව විය යුතුයි. ඒ හේතුව නැතුව විට අවසන් වූ විට පීඩාකාරී වන අරමුණුත් මේ පීඩාත් මරණයත් අවසන් වේවි. මාගේ සිරුරේ සම් මස් ඇට නහර ලේ වියලී සුණු විසුණුව ගියද පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යුතුව
ලැබිය යුතු උතුම් සම්‍යක් සම්බෝධි අත්කරගෙන මිස මම මේ ආසනයෙන් නොනැගිටිමි. එසේම සිදුවෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු ඉවත් වෙනු ඔතනින් මිනිස් කුසක උපන් උඹට මෙතරම් ධෛර්යයක් ඉවත් වෙනු ඔතනින්. කවරෙක්ද ඔබ? ලෝකයේ සියලු කාමයන්ට මමයි අධිපති. මාහටයි අයිති මේ මුළු ලෝම සප්තකාම ස්වර්ගයම. නුඹ වහාම ඔතනින් ඉවත් විය යුතුයි. මා ලොවත් හරින්නෙක්. ඔබේ අනකිරීමට බියෙන් අත්හැරිය නොහැකි මා සතු අරමුණ කළ නොහැකි එය. නුඹගේ අරමුණ අද පරාජය වෙන බවයි සත්‍ය. ඊට පෙරයි නුඹට මේ අනතුරු ඇඟවීම. නුඹ වහාම පලා යා යුතුයි. ඔබට පරාජය කළ නොහැකි අරමුණ මා ලෝකයේ සුවේ අත්හැර දැමුවෙක්. නුඹට කෙසේවත් කළ නොහැකි කාමය, ක්‍රෝධය, මානය, ලෝභය, මායාව ඒ සියල්ල මා සතු වස්තුන්. මාහට අයත් මේ මුළු ලෝකයම. නැහැ. ඔබට අත්කරගත නොහැකි මේ ලෝකය. ඔබට යම් හේකිනේ කළ හැකි වන්නේ සිත් තුළ කාමයන් පවතින තුරු පමණයි. මා ඒ සියලු කාමයන් සිත තුළින් පහ කර දැමුවෙක්. අවනත වෙනු. තවත් කෙතරම් ගර්ජනා කරමින් පසුවත් අද ඔබේ අරමුණට නොවන බවයි සත්‍යය. අද මා ඔබට අවනත නොවන බවයි සත්‍යය. අද මා පරාජය නොවන බවයි සත්‍යය. තණ්හා, රති, රංගා ඒ මා සතු දුවනියන් පලායාවි දැන් නුඹගේ අරමුණ. කාමයන් රසවිඳීමයි ජීවිතේ ලද හැකි ආශාදය. කුමට ඔබ තපස් රකිමින් නිකරුණේ වෙහෙසෙන්නේ පැමිණෙන්න මා සමග. මා රති ලෝකයේ සුවය රැඳී ඇත්තේ කාමයන් තුල. ඔබ කුමටදින් මිදියාමට වෙරදරන්නේ පැමිණෙන්න මා සමග. මා රඟා සියලු දෙවි මිනිසුන් සොයන්නේ කාමයන්ගේ මිහිරි පහස. කුමටද ඔබ පමණක් නොපෙනෙන සොයක් පතන්නේ පැමිණෙන්න මා සමග.
පාපී මාරය මේ ජයපර්යංකේ මාහටම අයත් වූවක්. මා කයින් සහ මනසින් සියලු කාමයන් දුරුකර සිටින්නෙක්. ඔබට නැවතමා කාම පාශයෙන් බැඳලිය නොහැකි. කෙබඳු මායාවක් ඔබ විසින් මවාපානු ලැබුවත් අරමුණට නොවන බවයි සත්‍යය. එසේම අද මාදරණ මේ උත්සාහය යම් දෙවියකුට හෝ කිසියම් බ්‍රහ්මයෙකුට හෝ පරාජය කළ නොහැකි බවයි සත්‍යය. කිසිවෙකුට එය කළ නොහැකි වුවත් මා එය කළ යුතුයි. අවශ්‍යයෙන්ම කළ යුතුයි. කොපමණ රළු ගර්ජනා අප සිදු කළත් නුඹ බිය නොවීමට හේතුව කුමක්ද? නුඹට බුද්ධත්වයේ හිමි වෙන බවට කෙබඳු සාක්ෂියද නුඹ සතුව පවතින්නේ?
මේ මහ පොළොවයි මා සතු ඇති එකම සාක්ෂිය ලොව. අද මේ පෘථිවිය සාක්ෂි දේවිය ඔබට සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වයට පත්වන බවට. මෙයින් වසර 2603කට පෙර උදා වූ වෙසක්පුර 15ක පොහෝ දින දඹදිව මධ්‍ය මණ්ඩලයේ ගයාහිස නේරංජා නදී තීරයේ පිහිටි ශ්‍රී මහා බෝධි මූලයේදී අපරාජිත මාර විජය වජ්‍රාසන පරයන්කේ මත වැඩ හිඳමින් වෛශාඛ්‍ය නම් නැකතින් අරුණ නැගෙන වේලාවේදී දස දහසක් ලෝක ධාතුව අපමණ සොම්නසින් පුරවාලමින් සිද්ධාර්ථ ගෞතම අප මහා බෝසතාණෝ පරෝපදේශ රහිතව සියලු කෙලෙස් ආශ්‍රව සංසිඳ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගනිමින් අසම සම වූ අනුත්තර වූ උතුම් සම්්‍යක් සම්බෝධිය අත්කරගත්සේක. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සපුරමින් අසම සම සම්බුද්ධ ඥානය හෙවත් සර්වඥතා ඥානයේ ප්‍රමුඛ අපමණ ඥාන සම්භාරයක් අත්කරගත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යන සිව්වැදෑරුම් පරම සත්‍යය පෙන්වා දෙමින් දෙව් මිනිසුන් සහිත ලෝක සත්වයාට මෙම ඝෝර කටුක සංසාරයෙන් එතරවීම සඳහා වන ඒකායන නිර්වාණ මාර්ගය විවර කර දුන්සේක. Gacchami